ලෝකෙ මිල අධිකම ජංගම දුරකථනය Appleද Virtue ද? Virtue කියන්නේ 1998 Nokia සමාගමේ සබ්සිඩියරි කම්පැනියක්ද එහෙම නැත්නම් අනුබද්ධ ආයතනයක් විදිහට ආරම්භ කරන ලද ලෝකෙ මිල අධිකම මොබයිල් ෆෝන්ස් නිපදවන චයිනා කම්පැනි එකක්. මේ කම්පැනි එකේ තියෙන විශේෂත්වය තමයි මේක චයිනා කම්පැනියක් වුණාට මෙයාලා ඇත්තරම මේක මාකට් කරන්නේ ඉංග්‍රීසි වල ඉඳලා කියලා. ඔයාලා දැනගෙන ඉඳියද? මේ කම්පැනි එකේ තියෙන විශේෂත්වය තමයි අනිත් කම්පැනි දහස් ගණන් මැෂින් පාවිච්චි කරලා මොබයිල් ෆෝන්ස් වලට මෙයාලා මොබයිල් ෆෝන්ස් හදන්නේ කිසිම මැෂින් එකක් භාවිත කරන්නේ නැතුව. ඒ වගේම තමයි මේ මොබයිල් ෆෝන්ස් නිපදවන්නේ ලෝකෙටම හරිම ඉතාම සීමිත ප්‍රමාණයකින් කියලා දැනගෙන හිටියා. මේ එක මොබයිල් ෆෝන් එකක මිල ඇහුවොත් ඇත්තටම ඔයා පුදුම වෙයි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 20කින් විතර මිල ආරම්භ වෙන මේ ජංගම දුරකථනය ලෝකයේ මිල අධිකම ජංගම දුරකථනය හැටියට තමයි හඳුන්වන්නේ. දැන් ඔයා බලනවා ඇති ඇයි මේක මෙච්චර මිල අධික වෙන්නේ කියලා. ඔව් ඔයා හරි. මේක මෙච්චර මිල අධික වෙන්න හේතුව තමයි මේවා නිපදවන්නේ ලෝකයේ මිල අධිකම සහ දුර්ලභ අමුද්‍රව්‍ය වලින්. ඔයාලා දන්නවද? මෙයාලා වෙනත් කිසිම ජංගම දුරකථන ආයතනයකින් මෙයාලට අවශ්‍ය කිසිම අමුද්‍රව්‍ය මිලදී ගන්න නැහැ වගේම මෙයාලා විසින්ම නිපදවන ඩිස්ප්ලේ හදන්න භාවිත කරන්නේ සෆායර් ක්‍රිස්ටල් කියන ලෝහ මිල අධිකම අමුද්‍රව්‍ය වර්ගයක්. මේ නිසා ඕනෑම තත්යකට රොත් දෙන්න වගේම කවදාවත් මෙයාලගේ ඩිස්ප්ලේස් නම් මොනම හේතුවකටත් හීරෙන්න නෑ වගේම ලෝක මිල අධිකම රත්තරන් දියමන්ති සහ ඉතා දුර්ලභ සතුන්ගේ හම්බාව මේ ජංගම දුරකථන නිපදවන්න මෙයාලා භාවිත කරලා තියෙනවා. Virtue ෆෝන් එකක් ගන්න ඕනම කෙනෙක්ට එයාලා ප්‍රයිවට් ඇසිස්ටන්ට් කෙනෙක් එයාලා ගාන ලබා දෙනවා වගේම Virtue මොබයිල් ෆෝන්ස් වල සයිඩ් එකේ තියෙනවා Ruby කියන මැනික් වර්ගයෙන් හදපු සයිඩ් බටන් එක එකපාරක් ක්ලික් කරාම එයාලා ඔයාලා ලබා දීපු ප්‍රයිවට් ඇසිස්ටන්ට් ආධාරයෙන් ඔයාලට හොටෙල්ස් බුක් කරන්න, ප්‍රයිවට් ජෙට් එකක් බුක් කරන්න, එහෙම නැත්නම් ලෝකෙ මෙහා කෙරවල ඉඳන් එහා කෙරවල දක්වා ඉන්න ඕනම කෙනෙක් සම්බන්ධ කරගන්න පහසුකම් එයාලා මේ Virtue මොබයිල් ෆෝන් එකට සපයලා තියෙනවා. ඉතින් මේක Android මොබයිල් ෆෝන් එකක් වුණාට මේකේ තියෙන ස්මූත්නස් එකට ලෝකෙ තියෙන වෙන කිසිම ජංගම දුරකථනයක් මේකට ස්මූත්නස් එක දෙන්න කිට්ටු කරන්නවත් බෑ. ඒ වගේම තමයි මේකේ කැමරා ක්වොලිටි එක ගත්තත් වෙන කිසි මොබයිල් ෆෝන් එකක් මේකට කිට්ටු කරන්නවත් බෑ. ඒ වගේම ඊටම ඉහළ කැමරා ක්වොලිටි එකක් තියෙන මේ මොබයිල් ෆෝන් එක ලෝකයේ මිල අධිකම මොබයිල් ෆෝන් එක වෙන්න මේ සියලුම කරුණු බලපානවා ඇති කියලා දැන් ඔයාලටත් තේරෙනවා ඇති. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන් යන ගමන් වීඩියෝ ලයික් කරලා channel එක subscribe කරලා ඔයාලගේ Apple යාළුවන්ටත් මේක පේන්න share කරන්න දාගෙන යන්න කරන්න එපා.